තොරතුරු වල හැටියට අපිට පෙනී යනවා සමගි ජන බලවේගයේ දෙන්නෙක් තමයි මේක ක්‍රියාදාම ඉඳලා තියෙන්නේ. මොකද අද මේ වෙනකොට ලංකාව පුරාම මේ පාවාදීම් සිදු වෙන්නේ සමගි ජන බලවේගයේ අය කියන එක දැනට තහවුරු වෙලා තියෙනවා. අපට මේ වෙන පක්ෂ වලට සහාය දීලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් අපි අපේ පක්ෂයේ ගොඩනගන්නට තමයි අපි ඉදිරි කැපවීම කරන්නේ. අයියර සභාපතිකමට වෙලාවේදී අපෙන් දෙන්නෙක් ගිලිහිලා කියලා තියෙන බවත් අපි දැන ඒ තීරණය අපි ගත්තේ නැත්තේ. ඒ තීරණේ සජබේ කණ්ඩායම ගත්තේ නැත්තේ. එතකොට අපි පොදු විපක්ෂයේ වශයෙන් එකතු වෙලා හිටියා අපි 11 දෙනෙක්. ඒ අතර මුස්ලිම් කොංග්‍රස් ඒ වගේම පුටුවේ තරඟ කරපු එක්කෙනා සමගි ජන බලවේගෙන් 6 දෙනෙකුත් ඒ වගේම අනික පක්ෂ වලින් ඔක්කොම 11 දෙනෙක් හිටියා. මෙතනදී අපි ඔක්කොම සාකච්ඡා කරලා සියලු දෙනාම එක අරමුණකට ඇවිල්ලා කන්තලි ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරන්න අපි එකතු වෙලා ගියා එදා 19 වෙනි දින. නමුත් කවුරු හෝ වේවා අපිව පාවා දීලා මේ අපෙන් ඡන්ද දෙකක් මාලිමාවට ගිහිලා තියෙනවා. අපි දැන් මේ පිළිබඳව විධිමත් විදියට හොයමින් යනවා. යම් තොරතුරු වගේක් ඇවිල්ලා තියෙනවා. සමාජ ජාලය ඔස්සේ මම දැක්කා දෙන්නෙක් තුන් දෙනෙක්ගෙම යම් වැඩසටහන් මේවා තහවුරු කරගන්නකල් අපිට හරියටම තීරණය කරන්න බෑ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව හොයලා බලලා. අපි අපේ නායකතුමාව දැනුවත් කරලා නාමල් රාජපක්ෂ මැතිතුමාව දැනුවත් කරලා මේ පාවා දීපු අය කවුද කොහොමද මේ පිළිබඳව මේගොල්ලෝ මේ යම් මුදල් අරගෙනද එහෙම නැත්නම් ඉඩකඩම් අරගෙනද එහෙම නැත්නම් මොන වගේ ක්‍රමවේදයකට මේගොල්ලෝ ගිහිලා තියෙන කෙනෙක් අපි විධිමත් හොයා බලලා මේ පිළිබඳව අපේ නායකතුමාව දැනුවත් කරලා අපි බලාපොරොත්තු වෙනවා කවුද මේ අපිට ද්‍රෝහි වුණේ කියලා. මොකද ඇත්තටම අපි ගමට වැඩක් කරන්න පුළුවන් කන්තලේ ප්‍රාදේශ සභාව කියන්නේ සාමාන්‍යයෙන් මාසයකට උසාවියෙන් විතරක් හම් වෙනවා ලක්ෂ 60ක් 70ක් විතර. ඒ විතරක් නෙවෙයි වරිපනම් ඒ වගේම ටෙන්ඩර් මේවා අනුව බලද්දී සාමාන්‍යයෙන් ලක්ෂ 80ක් විතර හොයලා ගමට ප්‍රදේශයට නගරයට වැඩක් කරන්න පුළුවන් පක්ෂයක් හැටියට අපි එක්ක ගියා. සමගි ජන බලවේගෙත් එක්ක. නමුත් මේ තොරතුරු වල හැටියට අපිට පෙනී යනවා සමගි ජන බලවේගයේ දෙන්නෙක් තමයි මේක ක්‍රියාදාම ඉඳලා තියෙන්නේ. මොකද අද මේ වෙනකොට ලංකාව පුරාම මේ පාවාදීම් සිදු වෙන්නේ සමගි ජන බලවේගයේ අය කියන එක දැනට තහවුරු වෙලා තියෙනවා. අපිටත් ඉතින් මේක සැකයක් තියෙනවා. අපි මේ පිළිවෙල හොයලා බලලා අපේ නායකතුමාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට අපි ඉදිරියට යනවා. මොකද අපි නිතරම බලන්න ඕන අපේ පක්ෂේ නායකතුමා අපිව දැනුවත් කරන ආකාරයට තමයි අපේ වැඩසටහන් දියත් වෙන්නේ. මොකද අපිට ඕනේ අපේ පක්ෂය ප්‍රගුණවත් කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු පෙරමුණ ජනතාව අතරට යන්න ඕන. අපට මේ වෙන පක්ෂ වලට සහාය දීලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් අපි අපේ පක්ෂයේ ගොඩනගන්නට තමයි අපි ඉදිරි කැපවීම කරන්නේ. අපිට පේන සංවර්ධනයක් ඒගොල්ලෝ තාම කරලා නැහැ. ඒගොල්ලෝ දැන් මාස 7ක් විතර වෙනවා. නමුත් ඒගොල්ලෝ කරපු සංවර්ධන ක්‍රියාදාමයක් අපිට පෙන්වන්න. එහෙම ක්‍රියාදාමයක් නැහැ. එහෙනම් මේගොල්ලෝ හැමෝම කරන්නේ බොරුව. මේ බොරුවට රැවටෙන්නේ නැතුව අපි මේ රට සංවර්ධනය කරපු මේ රටේ ජනතාවට වැඩක් කරපු මහින්ද රාජපක්ෂගේ එකම පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු පෙරමුණ. එහෙනම් අපි ඉන්නේ අපේ නායකයා දැන් නාමල් රාජපක්ෂ. අපි ඉන්නේ හැම වෙලෙම නාමල් රාජපක්ෂත් එක්ක. අපිට පක්ෂයෙන් ලැබෙන මේ ලැබෙන තොරතුරුත් එක්ක තමයි අපි යන්නේ. මොකද අපිට වෙන පක්ෂවල උදව් කරලා වැඩක් නැහැ. අපිට ඕන ශ්‍රී ලංකා පොදු පෙරමුණ. එහෙම නැත්නම් නාමල් රාජපක්ෂ 2029 වෙනකොට මේ රටේ ජනාධිපති කරවීමේ පරම අභිලාෂය අපිට තියෙන්නේ. එහෙනම් අපි අපේ පක්ෂය තමයි ජනතාව අතරට අරගෙන යන්න ජනතාව අතරට රැගෙන යා යුතුයි. සේවලාසනේ නැවතත් අපි කෙසේ හෝ පොහට්ටුව යලි පිපිදීමේ ව්‍යාප්තිය ආරම්භ කරනවා. මම ජී නිරංග චමිත් බණ්ඩාර වෙන්ඩා සම්පූර්ණ කොට්ටාසෙන් තරඟ වැදුනේ පොදු ජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙන් අපි තීරණය කරා විපක්ෂ කණ්ඩායම එකතු වෙලා බලය පිහිටවන්න. අපි එදාට කලින් දවස් අපි සාකච්ඡා කරගත්තා රහස් ඡන්දයක් આવත් එම රහස් ඡන්දයට අපි යන්නේ නැතුව විවෘත ඡන්දයකට අපි යමු කියලා. එහෙම රහස් ඡන්දයක් આવත් අපි සභාගරුව ඇතුළේ ඉන්නේ නැතුව අපි එමු කියලා එළියට.
නමුත් ඒ රහස් ඡන්දයද විරුද්ධ ඡන්දයද කියලා මැතිවරණ කොමසාරිස් පවසද්දී කට්ටියගේ රහස් ඡන්දයක් තිබ්බා. ඒ රහස් ඡන්ද වෙලාවේදී ඡන්ද දෙකක් අපෙන් ගිලිහිලා තිබ්බා. එතකොට අපිට 11ක් හිටපු අපේක්ෂකයන්ගේ 9 හිටියේ. එතකොටම අපිට තේරුණා මොකද මේ දෙන්නෙක් ගිලිහිලා තියෙන බව. නමුත් ඒ වෙලාවේදී අපි සාකච්ඡා කරගත් ආකාරයෙන් සමන්නය තමයි අපි යෝජනා කරේ අපේ පැත්තෙන්. නමුත් එතුමාවත් සජබේ කණ්ඩායමවත් ආවේ නැහැ. සභාකරණයෙන් එළියට යන්න කවුරුත් උත්සාහ කරේ නැහැ. නමුත් මගේ ළඟ හිටපු පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙන්නයි මායි නැගිට්ටා. ඊට පස්සේ ඒගොල්ලෝ කිසිම ඇක්ෂන් එකක් නැහැ. ඊට පස්සේ අපිත් වාඩි වුණා. ඊට පස්සේ මේ රාජ්‍යන්ත තිබ්බා. ඒ රාජ්‍යන්තෙත් අපි 12ට 9ක් වශයෙන් පරාජයටපත් වුණා. ඉතින් මට තියෙන කාරණාව තමයි යම් ගැටලු තිබ්බා උපසභාපතිකම් ගැටලු තිබ්බ කට්ටිය අතර. ඉතින් මේවත් මම දන්නේ මොනවා වුණාද කියලා. මොනවා වුණාද ඉතින් පත් වෙන්න තිබ්බේ සජබේ සභාපති කෙනෙක්. ඊට වඩා මීට වැඩිය සජබේට මන්ත්‍රීවරු ඒ තීරණ ගැනීමේදී මීට වැඩිය ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ. මොකද අපේ මම එක්කෙනෙක්. නමුත් මගේ සභාපති කෙනෙක්වත් නෙමෙයි. නමුත් අපිට වැඩි ඒගොල්ලෝ තීරණ ගන්න ඕනේ. 6 දෙනා හරි සභාකර්මයෙන් යනකොට අපි තීරණ ගත්ත විදිහට අපිත් එතනින් ඉවත් වෙනවා. එතකොට මේ වගේ මම හිතන්නේ මේ මාලිමාවට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ ඇයි මේ එතෙන්දී උපසභාපතිකම පත් කරද්දී නැගිටලා එන්නත් සභාපති එතෙන්දී තීරණය කරන්නේ උපසභාපති වශයෙන් මම හිතන්නේ මුස්ලිම් සහෝදරයෙක්. එතකොට ඒගොල්ලෝ නැගිටලා එනකොට අපිත් ඒ ඇක්ෂන් එකම ගන්නකොට ඇයි අර සභාපතිකමට වෙලාවේදී අපෙන් දෙන්නෙක් ගිලිහිලා කියලා තියෙන බවත් අපි දැන ඒ තීරණය අපි ගත්තේ නැත්තේ. ඒ තීරණේ සජබේ කණ්ඩායම ගත්තේ නැත්තේ. ඔබ හිතන්නේ කවුද මේ ඩීල් එක දාලා තියෙන්නේ කියලා? මට ඇත්තටම ඒක හරියට කියන්න බෑ. මොකද රහස් ඡන්දයක් තිබ්බේ. අපි 11 දෙනාම එකට හිටියා. නමුත් ඉතින් මේ වෙලාවේ මේ කවුරු හෝ ඉතින් ඒ දේ කරලා තියෙනවා ඉතින්. ඒක ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න. මොකද අපි දන්නවා අපේ හෘද සාක්ෂියට එකඟව අපි කරේ ඇත්තටම මේ සත්භාවයෙන් ඒ දේ කරේ. ඉතින් එහෙම චෝදනාවක් තියෙනවා. මම හිතන්නේ චෝදනාවක් තියෙනවා නම් අපේ පක්ෂයට පුළුවන් මාව නිර්වාහරින්න ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි පක්ෂෙත් එක්ක යන සංවිධායකලත් එක්ක යන മന്ത്രിවරු එම නිසා ඉතින් මේ අපි එහෙම දැක්කේ නැහැ.